ඒත් මං දැනගෙන හිටියේ නෑ එතනදි මට හම්බ වෙන්නේ මං හොයන මනුස්සයා විතරක් නෙමෙයි කියලා. විහගෙගේ කෝල් එක ආන්සර් නොකර මං ෆෝන් එක දිහා බලන් හිටියා. ඒ මනුස්සයා කියපු දේත් එක්ක මාව ගැහෙන්න ගත්තා. කෝල් එක කට් වුණාට පස්සේ මං විහගිට ආයෙත් කෝල් එකක් ගන්න උත්සාහ කරා. විහගිගේ ෆෝන් එක ස්විච් ඕෆ්. මං ඔයාට බොරුවක් කිව්වා. මොකක් ගැනද ඒ බොරුව? ඇයි ඒ ගැන විහගි මට නොකිව්වේ? මගේ හිත ප්‍රශ්න වලින් පිරෙද්දිම මගේ ෆෝන් එක ආයෙත් රින් වුණා. ස්ක්‍රීන් එක දිහා බැලුවා. unknown number. මගේ ඇඟිල්ල ආන්සර් බටන් එක උඩ නතර වුණා. මේ පාර මං දෙපාරක් හිතුවේ නෑ. හෙලෝ. තප්පර කිහිපයක් කිසිම සද්දයක් නෑ. කතා කරපන්. ඒ පිරිමි කටහඬ ආයෙත් ඇහුණා. මං කිව්ව දේවල් දැන් තේරෙන්න පටන් අරගෙන නේද? විහගිට මොකද කළේ? මං විහගිට කිසි දෙයක් කළේ නෑ. එහෙනම් එයා කොහෙද? ඒක ඔයාට දැනගන්න පුළුවන්. කොහොමද? ඒ පැත්තෙන් මට සිනහවක් ඇහුණා. මාව හම්බෙන්න එන්න. මගේ හිත එකපාරටම ගැස්සුණා. කොහෙටද? මං එන්න කියන තැනේ ලොකේෂන් එක දාන්නම්. හරියටම හෙට රෑ 11:59 වෙද්දී තමුසේ එතනට ඇවිල්ලා ඉන්න ඕනේ. ඒ වගේම මේ කිසි දෙයක් විහගි දැනගන්න බෑ. තමුසේ එන්න ඕනේ කාටවත්ම නොකිය. මං එතනට එන්නේ නැති වුණොත් එහෙනම් ඔයාට මේ හැමදේම කවදාවත් දැනගන්න ලැබෙන්නේ නෑ. ඇයි මං තමුසේ විශ්වාස කරන්න ඕනේ? ඔබ මාව විශ්වාස කරන්න එපා. ඒත් නවීන් ඔබ ආවොත් ලොකු රහසක අගක් මුලක් හොයාගන්න ලැබෙයි. මං නිහඬ වුණා. මොකද්ද? ඔහු තප්පරයක් නතර වුණා. ඔයාට දැනගන්න ඕනේ විහගිගේ ඇත්ත නම් මගේ හුස්ම හිර වුණා. ඒ වගේම අවුරුදු 3කට කලින් ඇත්තටම මොකද වුනේ කියලා නම් ඔහු හිමින් කිව්වා. හෙට රෑ තනියම මං කියන තැනට එන්න. ඇයි තනියම? ඒ ප්‍රශ්නයට ඔහු එකපාරටම නිහඬ වුණා. ඊට පස්සේ මොකද ඔයා එක්ක තව කෙනෙක් ආවොත් මං කියන්න යන දේවල් වලට වැඩිය නොකියන දේවල් වැඩි වෙයි. හරිද මචං? කෝල් එක කට් වුණා. මං ෆෝන් එක දිහා බලාගෙන හිටියේ ගල් වෙලා වගේ. ඒ මිනිස්සයා කවුද? විහගි ගැන ඒ මිනිස්සයා මෙච්චර දේවල් දන්නේ කොහොමද? අවුරුදු 3කට කලින් සිද්ධ වුණේ මොකද්ද? මං ෆෝන් එක අතේ තද කරගත්තා. මං යනවා. හෙට රෑ තනියම මං එතනට යනවා. මොකද මේ හැම දෙයකටම මට උත්තර ඕනේ. මේ හැම දෙයකම අගක් මුලක් හොයාගන්න ඕනේ. මොකද්ද මේ සිද්ධ වෙන්න යන්නේ? නවීන් එහෙට ගියාම එයාට මොන වගේ දේවල් දැනගන්න ලැබෙයිද? 6 වෙනි කොටසින් නැවත හමු වෙමු. එතකොට සමහර රහස්වල දොරටු ඇරෙන්න පටන් ගනී. හරිද?